මේ විශ්වයේ තියෙන අద్භූතම අඳුරුම සහ භයානකම වස්තුව මොකක්ද කියලා ඔබෙන් ඇහුවොත් ඔබේ පිළිතුර කුමක් විය හැකිද? බොහෝ දෙනෙකුගේ පිළිතුර වන්නේ කළු කුහරයක් හෙවත් බ්ලැක් හෝල් එකක් යන්නයි. දන්නවද ආලෝකයට පවා ගැලවී යා නොහැකි කාලය හා අවකාශය සම්පූර්ණයෙන්ම වෙනස් කර දමන මේ අద్භූත කළු කුහර ගැන මිනිසා මෙතෙක් කල් දැනගත්තේ බොහෝ දුරක සිට ලබාගත් ඡායාරූප සහ සංඥා හරහා පමණයි. ලයිට් ඉයර්ස් මිලියන ගණනක් ඈතින් තියෙන දැවැන්ත කළු කුහර ගැන විද්‍යාඥයින් නිරන්තරයෙන් කරුණු හෙළි කළා. නමුත් දැන් නූතන තාරකා විද්‍යාඥයින් අතිශය විප්ලවීය සහ නිර්භීත සැලසුමක් සකස් කරමින් සිටිනවා. ඒ තමයි සැබෑ අභ්‍යවකාශ යානයක් කළු කුහරයක් ළඟටම යැවීම. මේ ඇසූ පමණින් ඔබට විද්‍යාපබන්ධ චිත්‍රපටයක් වගේ දැනෙන්න පුළුවන්. නමුත් මේ සැබෑ භෞතික විද්‍යාත්මක ගණනය කිරීම මත පදනම් වූ විද්‍යාත්මක සැලැස්මක්. කෙසේ වෙතත් මේ ඓතිහාසික මෙහෙයුම ආරම්භ කිරීමට පෙර අපට විසඳාගත යුතු අතිශය බැරෑරුම් අභිරහසක් තිබෙනවා. මේ ගැන කතා නොකර කළු කුහරයට යන යානය ගැන කතා කිරීමෙන් මේ වීඩියෝ එක තේරුමක් නැති දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අවසානයේ වෙනකන් රැඳී ඉන්න. විසඳාගත යුතු අභිරහස තමයි අපේ සෞරග්‍රහ මණ්ඩලයට ආසන්නයෙන්ම පිහිටි කළු කුහරයේ තිබෙන්නේ කොහෙද කියන එක අපි තවමත් නිශ්චිතව දන්නේ නැහැ. සාමාන්‍යයෙන් තාරකා විද්‍යාඥයින් අභ්‍යවකාශයේ තිබෙන කළු කුහර හඳුනාගන්නේ ඊටාම සුවිශේෂී ක්‍රමයකට. බොහෝ කළු කුහර තමන් අසල තිබෙන තාරකාවල වායුන් සහ ද්‍රව්‍ය තමන් වෙතට ඇද ගන්නවා. එවිටේම කළු කුහරයේ වටා අතිවිශාල තාපයක් සහ ආලෝකයක් සහිත ඒක්‍රීෂන් ඩිස්ක් එකක් නිර්මාණය වෙනවා. මෙමගින් පිටවෙන ප්‍රබල එක්ස්රේ විකිරණ අපේ පෘථිවියේ ඇති දුරේක්ෂවලට ඉතා පහසුවෙන් හසු කර ගන්නට පුළුවන්. නමුත් මතක තියාගන්න අපේ ශීරපතේ පුරා තියෙන්නේ මෙවැනි ක්‍රියාකාරී කළු කුහර පමණක් නොවේ. කිසිම තාරකාවකට සම්බන්ධ නොවූ තමන් වටා කිසිම ද්‍රව්‍යයක් ගිල නොදමන නිහඬව පාවෙන තනි කළු කුහර හෙවත් isolated black holes මිලියන 100කට වඩා අපේ මන්දාකිනිය පුරා සැඟවී තිබෙන බව විද්‍යාඥයින් ගණනය කර තිබෙනවා. මේවා කිසිම ආලෝකයක් තාපයක් හෝ දෘශ්‍ය විකිරණයක් පිට කරන්නේ නැහැ. සරලවම කිව්වොත් ඒවා විශ්වයේ අඳුර තුල සම්පූර්ණයෙන්ම නොපෙනී සැඟවී පවතිනවා. මෙවැනි තාරකාස්කන්ධ කළු කුහරයකට ආලෝක වර්ෂ ගණනාවක් ඈතින් නැති අපේ පෘථිවිය ඇද ගැනීමේ හැකියාවක් නැති වුණත් ඒවා නිහඬව අභ්‍යවකාශයේ පාවෙමින් පවතිනවා. යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ ගායා දුරේක්ෂය මගින් සොයාගත් ගායා BH1 වැනි අපට ළඟින්ම තහවුරු කරගත් කළු කුහර පවා පිහිටා තිබෙන්නේ. නමුත් තාරකා භෞතික විද්‍යාඥයින්ගේ නවතම සංඛ්‍යානමය දත්තවලට අනුව කිසිම තාරකාවකට සම්බන්ධ නැති තනි කළු කුහරයක් පෘථිවියේ සිට ආලෝක වර්ෂ 20ත් 50ත් අතර වැනි සාපේක්ෂ ආසන්න කලාපයක නිහඬව සැඟවී තිබීමේ ඉහළ සම්භාවිතාවයක් තිබෙනවා. කිසිම ආලෝකයක් හෝ සංඥාවක් පිට නොකරන මෙවැනි අඳුරු වස්තුවක් අභ්‍යවකාශයේ අන්ධකාරය මැදින් සොයාගන්නේ කෙසේද? මේ සඳහා විද්‍යාඥයින් භාවිතා කරන්නේ ගුරුත්වාකර්ෂණය පදනම් කරගත් විස්මයජනක ක්‍රමවේදයක්. මේ හඳුන්වන්නේ ග්‍රැවිටේෂනල් මයික්‍රෝලෙන්සින් හෙවත් සුද්ධ ගුරුත්වාකර්ෂණ කාච ආචරණය ලෙසයි. දන්නවද අභ්‍යවකාශයේ ගමන් කරන නොපෙනෙන කළු කුහරයක් ඈතින් තිබෙන තාරකාවක් ඉදිරියෙන් පසුකර යන විට කළු කුහරයේ දැවැන්ත ගුරුත්වාකර්ෂණය නිසා ඒ පසුබිමේ ඇති තාරකාවේ ආලෝකයන් නැමීමකට ලක් වෙනවා. මෙහිදී එම තාරකාව කෙටි කාලයකට අසාමාන්‍ය ලෙස දීප්තිමත් වී නැවත සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. මීට පෙර මෙවැනි පාළු කළු කුහරයක් සාර්ථකව හඳුනාගත්තේ හබල් දුරේක්ෂයෙන් මෙන්න මේ ක්‍රමවේදය භාවිතා කරමින්. මීට අමතරව හිස් අභ්‍යවකාශ කලාපයක් වටා සාමාන්‍ය ලෙස වේගයෙන් කැරකෙන තාරකා නිරීක්ෂණය කිරීමෙනුත් කළු කුහර හඳුනාගත හැකියි. මේ දිනවල විද්‍යාඥයින් ලෝ ප්‍රබලතම දුරේක්ෂ සහ ගායා වැනි අභ්‍යවකාශ යානාවල දත්ත අධ්‍යයනය කරමින් පෘථිවියේ අපට ආසන්නයේම ඇති කළු කුහරයේ නිශ්චිත කාණ්ඩාංග සොයා ගැනීමට අඛණ්ඩව උත්සාහ කරමින් සිටිනවා. නමුත් මේ කළු කුහරයේ සොයා ගැනීම කියන්නේ පළමු පියවර පමණයි. මීළඟට මුහුණ දීමට සිදුවෙන ප්‍රධානම ඉංජිනේරුමය අභියෝගය තමයි ඒ වෙත සැබෑ අභ්‍යවකාශ යානයක් යවන්නේ කෙසේද කියන එක. පෘථිවියට ආසන්නතම කළු කුහරයේ ආලෝක වර්ෂ කිහිපයක් දුරින් පිහිටියත් මිනිසා මෙතෙක් සාදන ලද සාමාන්‍ය රොකට් තාක්ෂණයෙන් මේ වෙත යාමට වසර ලක්ෂ ගණනක් ගත වෙනවා. උදාහරණයක් ලෙස මිනිසා අභ්‍යවකාශයට යවූ වේගවත්ම යානයක් වන Voyager 1 යානයට ආලෝක වර්ෂ 20ක් වෙන දුරක් පසු කිරීමට වසර ලක්ෂ 3කට වඩා වැඩි කාලයක් ගත වෙනවා කිව්වොත් ඔබ පුදුමයටපත් වේවි. මිනිස් පරම්පරා දහස් ගණනකට පසුවත් ළඟාවිය නොහැකි මෙවැනි ගමනක් සාම්ප්‍රදායික ඉන්ධන සහිත රොකට් මගින් කිසිසේත්ම කළ නොහැකි. මේ නිසා විද්‍යාඥයින් බ්‍රේක්ත්‍රූ ස්ටාර්ෂොට් ව්‍යාපෘතිය සහ නාසා ආයතනයේ උසස්ම සංකල්ප අධ්‍යයනයන් පදනම් කරගෙන සම්පූර්ණයෙන්ම වෙනස් ඉංජිනේරු සංකල්පයක් ඉදිරිපත් කර තිබෙනවා.
දෙවන්ත යානා වෙනුවට ග්‍රෑම් කිහිපයක් පමණක් බරත ඉතාම කුඩා ශුද්ධ චිප් යානයක් හෙවත් ස්ටාර් චිප් මයික්‍රෝ ප්‍රෝබ් එකක් සාදා අභ්‍යවකාශයට යැවීම. මේ කුඩා යානයට සවිකර තිබෙන්නේ පරමාණු කිහිපයක ඝනකමක් ඇති ආලෝකය පරාවර්තනය කරන අති නවීන ලයිට් සේල් එකක් හෙවත් ආලෝක රුවලංක්. පෘථිවියේ හෝ සඳෙහි ස්ථාපිත කර ඇති අති ප්‍රබල ගිගාවොට් මට්ටමේ ලේසර් කිරණ පද්ධතියක් මගින් මේ රුවල වෙත දැවැන්ත ලේසර් කදම්බයක් එල්ල කරනු ලබනවා. මේ ලේසර් පීඩනය නිසා මේ ශුද්ධ යානයේ ආලෝකයේ වේගයෙන් 120ක් හෙවත් තප්පරයකට කිලෝමීටර් 60000ක් තරම් වූ අදාහගත නොහැකි වේගයකට මිනිත්තු කිහිපයකදී ත්වරණය වෙනවා. මේ වේගයෙන් ගමන් කළහොත් ආලෝක වර්ෂ 20ක් ඈතින් නැති කළු කුහරයක් වෙත වසර 100ක් වැනි කාලයකින් ළඟා විය හැකියි. නමුත් මේ දීර්ඝ අන්තර් තාරකා ගමන කිසිසේත්ම සරල නැහැ. මොකද ආලෝකයේ වේගයට ආසන්න වේගයකින් අභ්‍යවකාශයේ ගමන් කරන විට මයික්‍රෝන කිහිපයක ප්‍රමාණයේ කුඩා දූවිලි අංශුවක් පවා යානයේ ගැටුණොත් ඒ ෂණිකව විනාශ වී යා හැකියි. එපමණක් නොවේ පෘථිවියේ සිට පාලනය කිරීමට නොහැකි තරම් මෑතකට යන නිසා යානය තමන්ගේ ගමන් මඟ තනිවම තීරණය කරගත යුතු වෙනවා. මේ ඇති සියුම් පරිගණක සහ සංවේදක පද්ධති දශක ගණනාවක් පුරා අභ්‍යවකාශ විකිරණ වලින් ආරක්ෂා කරගත යුතුයි. සියවසක පමණ ගමනකින් පසු මේ යානයේ කළු කුහරය ආසන්නටම ළඟා වූ විට සිදුවන්නේ කුමක්ද? බොහෝ දෙනෙක් හිතන්නේ මේ යානයේ කළු කුහරය තුලටම කඩා වැටී විනාශ වෙනු ඇති බවයි. නමුත් ඇත්තටම කිව්වොත් සැබෑ සැලැස්ම එය නොවේ. මේ මෙහෙයුමේ ප්‍රධානම අරමුණ වන්නේ කළු කුහරයේ ඉවෙන්ට් හොරයිසන් හෙවත් සිදුවීම් සිදිජයට ඇතුළු නොවී ඊට පිටතින් නැති ප්‍රබල ගුරුත්වාකර්ෂණ කලාපය පරීක්ෂා කිරීමයි. මන්ද ඉවෙන්ට් හොරයිසන් එක කියන්නේ කිසිම ආලෝකයකට ද්‍රව්‍යයකට හෝ රේඩියෝ සංඥාවකට ආපසු පැමිණිය නොහැකි සීමාවයි. යානය බැරි වෙලාවත් ඊට ඇතුළු වුවොත් ඒ ලබා ගන්නා කිසිම වටිනා තොරතුරක් නැවත පෘථිවියට සම්ප්‍රේෂණය කිරීමට නොහැකි වී යනවා. මේ නිසා මෙම යානය කළු කුහරයේ ඉවෙන්ට් හොරයිසන් එකට ඉතාම ආසන්නයෙන් අධික වේගයෙන් පියාසර කරමින් ෆ්ලයිබයි එකක් සිදු කරනවා. තත්පරයකට කිලෝමීටර් දසදහස් ගණනක අධික වේගයකින් පියාසර කරන බැවින් නැනෝ තත්පර ගණනකින් දත්ත රැස් කළ හැකි අති නවීන සංවේදක මගින් කළු කුහරයේ ආන්තික ගුරුත්වාකර්ෂණය සහ අවකාශයේ හැසිරීම ෂණිකව මනිනු ලබනවා. ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතාවාදයට අනුව කළු කුහරයක් තමන්ගේ අක්ෂය වටා භ්‍රමණය වන විට ඒ වටා ඇති අවකාශය සහ කාලය තමන් සමගම ඇදගෙන කරකැවෙනවා. මේ සංසිද්ධිය හඳුන්වන්නේ ෆ්‍රේම් ඩ්‍රැගින් හෙවත් ලෙන්ස් ස්ටර්ලින් ඉෆෙක්ට් ලෙසයි. මෙම යානය මගින් එම අවකාශ කාල විකෘතිය ආලෝකයේ නැමෙන ආකාරය සහ ගුරුත්වාකර්ෂණයේ සැබෑ හැසිරීම ඉතා සමීපව පරීක්ෂා කිරීමට නියමිතයි. යානය විසින් ලබා ගන්නා මේ තොරතුරු ශුද්ධ ඔප්ටිකල් ලේසර් පද්ධතියක් මගින් ආපසු පෘථිවියට එවීම සිදු කරනවා. කළු කුහරය ආලෝක වර්ෂ 20ක් ඈතින් පිහිටියේ නම් එම දත්ත ආලෝකයේ වේගයෙන් ගමන් කර පෘථිවියට ළඟා වීමට තවත් වසර 20ක කාලයක් ගත වෙනවා. නමුත් ඒ වසර 20ක නිහඬියාවෙන් පසු පෘථිවියට ලැබෙන දත්ත මිනිසා මෙතෙක් ගොඩනගාගත් සමස්ත භෞතික විද්‍යාවම වෙනස් කිරීමට තරම් ප්‍රබලයි. දන්නවද අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය සහ ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව එකිනෙක ගැටෙන එකම ස්ථානය වන්නේ කළු කුහර ආසන්නයේ ඇති ආන්තික සීමාවයි. මේ යානයේ එවන දත්ත අයින්ස්ටයින්ගේ න්‍යායන් සමග 100%ක් එකඟ වුවහොත් ඒ සාපේක්ෂතාවාදයේ ඉහළම තහවුරු කිරීමක් වනු ඇති. යම් හේකින් සුළු හෝ අනපේක්ෂිත වෙනසක් වාර්තා වුවහොත් මේ නූතන භෞතික විද්‍යාවේ නව පරිච්ඡේදයක් විවෘත කරමින් විශ්වයේ රහස් එළි කරන නවතම න්‍යායයකට මඟ පාදනු නිසැකයි. අතීතයේ මිනිසුන් නොදන්නා සාගර තරණය කරමින් අලුත් දූපත් සහ මහද්වීප සොයා ගියාසේම මේ අද මානව වර්ගයා සූදානම් වන්නේ විශ්වයේ අඳුරුතම සාගරය තරණය කර අභිරහස් කළු කුහරයක් ස්පර්ශ කිරීමටයි. මේ තවදුරටත් හුදු සිහිනයක් හෝ විද්‍යා ප්‍රබන්ධයක් පමණක් නොවේ. මේ සැබෑ විද්‍යාව සහ මානව කුතුහලය මත ගොඩනැගුණු ඓතිහාසික සැලැස්මක්. සමහර විට මේ යානයේ ගමන් නරඹන දිනය දකින්නට අද සිටින මුල් විද්‍යාඥයින් ජීවතුන් අතර නොසිටින්නට පුළුවන්. නමුත් ඔවුන් නැරඹූ මේ ගමන මිනිසාට විශ්වය පිළිබඳව ඇති දැක්ම මුළුමනින්ම වෙනස් කරන විප්ලවීය සන්ධිස්ථානයක් වනු නොඅනුමානයි. මේ අභ්‍යවකාශයේ නිහඬ අන්ධකාරය මැද අපේ පැමිණීම අපේක්ෂාවෙන් ඒ නොපෙනෙන කළු කුහරය තවමත් බලා සිටිනවා විය හැකියි. තාරකා විද්‍යාවට කැමති ඔබ වෙනුවෙන්ම ඉදිරිපත් කරන මෙවැනි වීඩියෝ දිනපතා නරඹන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. කුඩා සීනුවේ බුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.